good evening everybody. දුවේ පුතේ අද මේ පාඩම මුළු විශ්වය පුරාම යවන පාඩමක්. එම නිසා Facebook හරහා, නිසා TikTok එක හරහා, YouTube එක හරහා නොමිලි කියා දෙන වසර 30කට කිට්ටු වෙන කාලයක් අත්දැකීමක් ඇතුව උගන්වන මම මේ ඉංග්‍රීසි උගන්වන්න පටන් ගත්තේ අවුරුදු 17 ඉඳලා දරුවනි. 17 ඉඳලා මම මේ භාෂාව ඉගෙන ගත්තා. මම භාවනා කර කර හිත සමාධිගත කර කර මම හිත එක අරමුණකට අරගෙන මං හැමදාම වචන 10ක් 12ක් නිරන්තර කටපාඩම් කළා. මං දරුවන්ට කියනවා වචන කටපාඩම් කරන්න. වචන මතක තියාගන්න. උදේ පාන්දර අවදි වෙන්න. කම්මැලි වෙන්න එපා. don't be lazy. පසුබට වෙන්න එපා. don't be backward. ඒ වගේම වංක වෙන්න එපා. don't be dishonest. ඉතින් ඔබේ හෘද සාක්ෂියට අවංකව ඉගෙන ගන්න. මේ බලන්න අපි ගන්නවා දැන් මේ ප්‍රශ්නාංශයේදී එව භාවිතා වෙන ආකාරයක් තියෙනවා. කවදාවත් කියලා කියන ප්‍රශ්නාංශයේදී දැන් බලන්න did I go මම ගියාද? මම කවරදාකවත් ගියාද? did I ever go? මෙන්න ඒ වගේ දෙනවා. did we come? අපි ආවද? අපි කවරදාකවත් ආවද? did we ever come? did you help? ඔබ උදව් කළාද? ඔබ කවරදාකවත් උදව් කළාද? did you ever help? ඇය කෑවද? ඇය කවරදාකවත් කෑවද? did she ever eat? ඔහු කතා කළාද? ඔහු කවරදාකවත් කතා කළාද ඉංග්‍රීසි? did they ever speak English? එහෙනම් දැන් බලන්න මෙහි නැත යන අංශයේ ප්‍රශ්න වලට අපි හැරෙනවා. නැත යන අංශයේ ප්‍රශ්න වලදී මුලට did භාවිතා කරනවා. ක්‍රියාපදයේ වර්තමාන මුලට didn't භාවිතා කරනවා. අවසාන ක්‍රියාපදය මොකද්ද වෙන්නේ දරුවනේ? වර්තමාන වෙනවා. didn't I go? මම ගියේ නැද්ද? didn't we come? අපි ආවේ නැද්ද? didn't you write? didn't you write? ඔයා ලිව්වේ නැද්ද? didn't she give? ඇය දුන්නේ නැද්ද? didn't he